ෆෑන්පෑය අලුත්වන නවතම තොරතුරු දැනගන්න අප සමග රැඳෙන්න. ජනවාරි මාස 7 වෙනි දින සිට 9 වෙනි දින දක්වා නවතම ඉදිරි කාල ගොඩය. පුවත් ඉදිරිපත් කිරීම ශානක විතානගේ. ජනවාරි මාස 7 වෙනි දින කාල ගුණය. අලුයම් කාලෙදී සබරගමුව මධ්‍යම සහ දකුණු පළාතේ ඇතැම් ස්ථානවල මීදුම් සහිත කාල ගුණයක් ඇතිවන බැවින් රියදාවනේදී වඩා සැලකිලිමත් වන්න. අලුයම් කාලයේදී හෝ උදැස්සන කාලයේදී දිවිනු පුරා තැනින් තැන අහස වලාකුළු වලින් බර වේ. දිවිනු පුරා වැසි රහිත කාලගුණික තත්ත්වයක් ඇති වේ. දහවල් එකෙන් පසුව දිවිනු පුරා අහස වලාකුළු වලින් බරව පවතින අතර බස්නාහිර සබරගමුව මධ්‍යම දකුණු පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුන් සහිත වැසි ඇති වේ. සෙසු ප්‍රදේශවල වැසි රහිත කාලගුණික තත්ත්වයක් ඇති වේ. දිවිනේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 28ක් වන අතර වැඩිම උෂ්ණත්වය කෝට්ටේ, ගම්පහ, බුලත්සිංහල, මතුගම, අඟුරුකොළ පැලැස්ස ආශ්‍රිත ප්‍රදේශවල සෙල්සියස් අංශක 32 දක්වා උෂ්ණත්වය ඉහළයි. දිවිනේ සාමාන්‍ය සුළඟේ වේගය පැයට කිලෝමීටර් 30-35 අතර පවතී. දිවයින පුරා විටින් විට පැයට කිලෝමීටර් 45ක පමණ තද සුළං ඇති වේ. දිවයින වටා මුහුදු ප්‍රදේශ රළු තත්ත්වයේ පවතී. යාපනයේ සිට බෙන්තුර දක්වා ගැඹුරු සහ නකුබුරු මුහුදු කලාපය තුළ පැයට කිලෝමීටර් 65-70 අතර තද සුළං ඇති වේ. යාපනයේ සිට ත්‍රිකුණාමලය හරහා හම්බන්තොට දක්වා ගැඹුරු සහ නකුබුරු මුහුදු කලාපය තුළ පැයට කිලෝමීටර් 50-60 අතර තද සුළං ඇති වේ. මෙම කලාපය තුළ දීවර සහ නාවික කටයුතු වල යෙදෙන ප්‍රජාව වඩා සැලකිලිමත්ව අවධානයෙන් කටයුතු කරන්න. ජනවාරි මාස 8 වෙනි දින කාලගුණය. අලුයම් කාලයේදී සබරගමුව මධ්‍යම සහ දකුණු පළාතේ ඇතැම් ස්ථානවල මීදුම් සහිත කාලගුණයක් ඇතිවන බැවින් රියදාවනේදී වඩා සැලකිලිමත් වන්න. අලුයම් කාලයේදී හෝ උදැස්සන කාලයේදී දිවිනු පුරා අහස වලාකුළු වලින් බර වේ. උදැස්සන කාලයේදී නැගෙනහිර පළාතේ වැසි ඇති වේ. දහවල් එකෙන් පසුව දිවිනු පුරා අහස වලාකුළු වලින් බරව පවතින අතර උතුරු මැද වයඹ මධ්‍යම නැගෙනහිර පළාතේත් සබරගමුව දකුණු පළාතේත් වැසි හෝ මද වැසි ඇති වේ. ඇතැම් ස්ථානවල ගිගුරු සහිත තද වැසි ඇති වේ. දිවයිනේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 28-31 අතර පවතී. දිවයිනේ සාමාන්‍ය සුළඟේ වේගය පැයට කිලෝමීටර් 30-35 අතර පවතී. ඇතැම් ස්ථානවල පැයට කිලෝමීටර් 35-45 අතර තද සුළං ඇති වේ. දිවයින වටා මුහුදු ප්‍රදේශ තරමක් දුරට රළු වේ. යාපනයේ සිට බෙන්තොට දක්වා මුහුදු කලාපය තුල පැයට කිලෝමීටර් 55-65 අතර තද සුළං ඇති වේ. යාපනයේ සිට ත්‍රිකුණාමලය හරහා හම්බන්තොට දක්වා මුහුදු කලාපය තුල පැයට කිලෝමීටර් 50-60 අතර තද සුළං ඇති වේ. මෙම කලාපය තුළ දීවර සහ නාවික කටයුතු වල යෙදෙන ප්‍රජාව වඩා සැලකිලිමත්ව අවධානයෙන් කටයුතු කරන්න. ජනවාරි මාස 9 වෙනි දින කාලගුණය. අලුයම් කාලයේදී බස්නාහිර සබරගමුව මධ්‍යම සහ දකුණු පළාතේ මීදුම් සහිත කාලගුණයක් ඇතිවන බැවින් රියදාවනේදී වඩා සැලකිලිමත් වන්න. අලුයම් කාලයේදී සහ උදැස්සන කාලයේදී දිවිනු පුරා අහස වලාකුළු වලින් බර වේ. උදැස්සන කාලයේදී උතුරු මැද මධ්‍යම වයඹ නැගෙනහිර පළාතේ වැසි හෝ තද වැසි ඇති වේ. ඇතැම් ස්ථානවල ගිගුරුන් සහිත තද වැසි ඇති වේ. දහවල් එකෙන් පසුව දිවිනු පුරා අහස වලාකුළු වලින් බරව පවතින අතර දිවිනු පුරා තද වැසි හෝ මද වැසි ඇති වේ. විශේෂයෙන් උතුරු මැද පළාත්වල මිලිමීටර් 100ක් වූ ඉතා තද වැසි ඇති වේ. දිවයිනේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 28-29 අතර පවතී. දිවයින පුරා සුළඟේ වේගය පැයට කිලෝමීටර් 25-30 අතර පවතී. ඇතැම් ස්ථානවල පැයට කිලෝමීටර් 30-35 දක්වාද සුළං ඇති වේ. දිවයින වටා මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ. යාපනයේ සිට ගාල්ල දක්වා ගැඹුරු සහ නකුබුරු මුහුදු කලාපය තුළ පැයට කිලෝමීටර් 55-65 අතර තද සුළං ඇති වේ. යාපනයේ සිට ත්‍රිකුණාමලය හරහා හම්බන්තොට දක්වා ගැඹුරු සහ නකුබුරු මුහුදු කලාපය තුළ පැයට කිලෝමීටර් 55-60 අතර තද සුළං ඇති වේ. මෙම කලාපය තුළ දීවර සහ නාවික කටයුතු වල යෙදෙන ප්‍රජාව වඩා සැලකිලිමත්ව අවධානයෙන් කටයුතු කරන්න.
චන්ද්‍රිකා දත්ත හරහා නවීනතම තාක්ෂණය ඔස්සේ මෙම කාලගුණක තොරතුරු රැස් කරන අතර විටින් විට හමන සුළඟේ වේගය අනුව මෙම තොරතුරු වෙනස් වීමේ හැකියාවක් පවතී. ඒ හේතුවෙන් අපගේ ඉදිරි අනාවැකි පිළිබඳව සැලකිලිමත්ව අවධානයෙන් සිටින්න.